හායි යාළුවනේ අද අපි ගියේ බුක් ෆෙයාර් එකට. අද තමයි බුක් ෆෙයාර් එකේ අන්තිම දවස. අපි ටිකට් එක උත් අනන් ඇතුළට ගියා. ටිකට් එකක් වුණේ රුපියල් 20යි. අන්තිම දවස වුණාට අද සෙනග හිටියා. අපි මුලින්ම ගියේ මිහිරට මැදුර තියෙන සරසවි කුටියට. අපි එතනට යද්දී එතනට සුනේත්‍රා රාජකරුණා මැඩමුයි යමුනා මාලදී මැඩමුයි ඇවිල්ලා හිටියා. අපිට එතනදී යමුනා මාලනී පෙරේරා මැඩම් එක්ක කතා කරන්නත් අවස්ථාව ලැබුණා. අපි සරසවි කුටියට ගිහිල්ලා කෙලින්ම ගියේ එකට එහා පැත්තේ තියෙන ගොඩගේ පොත් මැදුරට. ගොඩගේ එක ඇතුළේ නවකතා පොත්, කෙටිකතා පොත්, පරිවර්තන ශබ්දකෝෂ වගේ ගොඩක් වටින පොත් තිබුණා.
ඇවිදලා මහන්සි හින්දා අපි ටිකක් ඉඳගෙන හිටියා. අපි ඊට පස්සේ ගියේ ජේ හෝල් එකට. ජේ හෝල් එක ඇතුලේ විසෝ පබ්ලිකේෂන් එක ඉස්සරහා යුද සාහිත්‍ය කියන ස්ටෝල් එකක් තිබුණා. ඒ ස්ටෝල් එක ඇතුලේ තිබ්බේ හමුදාවේ අය යුද්ධ ගැන ලියපු නවකතා පොත් වගේ ඒවා. ඉතින් ඒවා ලියපු අයත් එතන හිටියා. ඒගොල්ලෝ පොත් ගැන විස්තරත් කරා. දැන් අපි ගියේ ගුණසේනයකට. ගුණසේනයකට චන්දන සූර්යවර්ධන සර් ඇවිල්ලා හිටියා. itu kan naik ini tuh Ashlesha sign කරන්නද? sign කරලා queue එකක් තියෙනවා. fill කරලා කොච්චර උසද පුතේ? උසක් තියෙනවනේ. හැම ස්ටෝල් එකකම තිබ්බේ සොසේජස් මස් මාළු වෙජ් කෑම තිබ්බේ ගමේ කඩේකේ විතරයි මවුත් ලැබෙන හොටෙල් එකේ ස්ටෝල් එකක්. ඉතින් ඒකෙන් අපි ෂෝටිස් වගේ ඒවා ගත්තා. ඒකට එහා පැත්තේ තිබ්බ ස්ටෝල් එකකින් අපි ෆලූඩා ගත්තා. මේ තියෙන්නේ අද බුක් ෆෙයාර් එකෙන් අපි ගත්ත පොත් ටික. අද මගේ vlog එක බලපු හැම කෙනෙක්ටම thank you. ඉතින් මගේ අලුත් වීඩියෝස් බලන්න මාව subscribe කරලා bell icon එක click කරගෙන තියාගන්න. අද මගේ වීඩියෝ එක බලපු හැම කෙනෙක්ටම thank you. ඉතින් ඉස්සරහට එන මගේ අලුත් වීඩියෝස් බලන්න මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.